ඒ 2006 ජූලි 21 වෙනිදා යුද්ධය කියන වචනයටත් බය ශ්‍රී ලාංකිකයන්ගේ සමන්වල බැකුණු මාවිල්ලාරු වහලා යනුවෙන් වූ ප්‍රවෘත්තිය තවමත් අමතක නැතුව ඇති. 30000කට අධික සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට එලෙස අහිමි කළේ මූලිකම ජන අවශ්‍යතාවක් වූ ජලයයි. 30 වසරක් තිස්සේ පැවති යුද්ධය නිමා කිරීමේ මානුෂීය මෙහෙයුමේ ආරම්භය මාවිල්ලාරු මුදවා ගැනීමේ මෙහෙයුම ආරම්භ වුණේ මේ සිදුවීම මූලික කරගෙනයි. ඒ 2006 ජුලි 26 වෙනිදා. එතෙන් පටන් අපි ඇඟිලි ගෙනගෙන දිනෙන් දිනය අඩියෙන් අඩිය මුදවා ගනිමින් ත්‍රිවිධ හමුදාව ටිකෙන් ටික කොටි ත්‍රස්තවාදීන් පරාජය කරන අයුරු රූපවාහිනිය ඔස්සේ නැරඹුවේ නිදහස් දේශයක හුස්ම ගැනීමේ දැඩි ආශාවෙන්. අගෝස්තු 15 වෙනිදා මාවිල්ලාරු සොරව මුදාගෙන සොරව විවෘත කරන හැටි ජයග්‍රහණයේ අභිමානයේ පිරි හදවතින් යුතුව අපි බලාගෙන හිටියා. ඊළඟට ත්‍රස්තවාදීන් ත්‍රිකුණාමලයේ වරායට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන අංගනයක් ලෙස යොදාගත්ත සාම්පූර් මුදවාගත් දිනේ තවත් සතුටු වුණා. සාම්පූර් මායිමේ මුතුර් අල්ලාගත් හැටිත් අපි රූපවාහිනියෙන් නරඹා ඒ සතුට වින්දේ ත්‍රස්තවාදී ඉක්මනින්ම අවසන් වේවි නේද කියන බලාපොරොත්තුව තුරුළු කරගෙන. එතෙන් සිට මාස 3ක කාලයක් තිස්සේ වාකරී මුදවා ගන්නා තුරු අපි බලන් හිටියා. දෙදහස් 7 ජනවාරි මාසේ 15 වෙනිදා වාකරේ සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන රජයේ පාලන ප්‍රදේශයක් බවට පත් කරනවා. STF මෙහෙයුමකින් කංචිකුඩිච්චාරු මුදවා ගැනීමෙන් පසු නැගෙනහිර පළාතේ අවසන් මුදවා ගැනීම මහා කැලයක් මුදවාගත්තයි කියා සමහරක් මුග්ධ දේශපාලකයින් හමුදාවේ අපේ රණවිරුවන්ගේ ජීවිත කැපකර බේරාගත් බිම හැල්ලුවට ලක් කළා මතක ඇති. නමුත් අවසානයේදී රණවිරුවන්ගේ ජීවිත කැප කරමින් තොප්පිගල මුදවාගෙන ගල මුදුනේ ශ්‍රී ලංකා දජයේ ලෙලදෙද්දී මුළු නැගෙනහිර පළාතම මුදවාගත් අයයි පණිවිඩය දෙරණ සිසාරා හමා ගියා. නැගෙනහිර මුදවා ගැනීම එක් පැත්තකින් සිදුවන අතරෙම උතුර මුදවා ගැනීමේ වන්‍ය මෙහෙයුමත් අනෙක් පසකින් ක්‍රියාත්මක වුණා. අපේ රණවිරුවන් ත්‍රස්තවාදීන්ගේ සිහින අගනගරයේ කිලිනුච්චි අත්පත් කරගත් දිනේදීත් අපි යුද්ධයේ දිනුමාසේම සතුටු වුණා. ඉන්පසු යුද ගුවන් නාවික ත්‍රිවිධ හමුදාවම එකතු වී කිලිනුච්චිය මෙන්ම ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන බලකොට වූ මුලතිව් සහ පුදුකුඩේදී අත්පත් කරගත්තේ ත්‍රස්ත නායකින් පුදුමාතරන් දක්වා පළවා හරිමින්. පුදුමාතරන් යුද මුක්ත කලාපේ මිනිස් පලිහක් විදියට ත්‍රස්තවාදීන් සාමාන්‍ය සිවිල් වැසියන් යොදාගත්තත් පුදුමාතරන් පස්බැම් මල්ලා ගැනීමත් සමග 1,28,000ක් පමණ වූ සිවිල් වැසියන්ගේ ජීවිත බේරාගන්නේ රණවිරුවනුත් විශාල සංඛ්‍යාවක් ජීවිත කැප කරමින්. අවසානයේ අද වන් දිනක දෙවියන්සේ රණවිරුවන් පුදමින් අපි යුද ජයග්‍රහණයේ සැමරුවේ නන්දිකඩාල් කලපුවෙන් ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මල සිරුර සොයා ගැනීමටත් කලින් ඒ 2009 වසරේ මැයි 18 වෙනිදා එදායේ ජයග්‍රහණයෙන් පසු අප හමුදා විරුවාට රණවිරුවා ලෙසින් ගෞරව බොහොමන් දක්වනු ලැබුවා. මරබියෙන් තොර නිදහස අපි ආයමත් වින්දා. හැබැයි කෙමෙන් කාලේ ගත වෙද්දී රණවිරුවා ආයෙත් අටපස් ආමිකාරයයි බවට පත් වුණා. ඒත් පැමිණි ගම්මතුරේදී අපට පිටට ආවේ ඒ අටපස් ආමිකාරයයි කියමින් අපහාස කළ ඒ රණවිරුවන්මයි. මහා නායම් සිදු වෙද්දී ආයෙත් අපේ පිටට ආවේ ඒ අටපස් ආමිකාරයයි කියූ ඒ රණවිරුවන්මයි. ආයෙමත් බෝම්බ පුපුරද්දී අපිට මතක් වුණේ ඒ රණවිරුවන්මයි. කිලිනුච්චියට ගංවතුරේදී ඒ ජනතාව බේරා ගන්නටත් ආවේ ඒ රණවිරුවන්මයි. අද කොවිඩ් වසංගතයේ ලෝකයේම පැතිරෙද්දී වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍යාංශ වෛරසය සමග සටන් කරද්දී ජනතාව ආරක්ෂා කරන්නේ අපේ පිහිටට ආවේ ඒ රණවිරුවන්ම තමයි. එදත් අදත් හෙටත් මේ පිට දෙවියන් මෙන් අපේ ආරක්ෂාව තහවුරු කළේ ඒ රණවිරුවාම තමයි. අද හමුදා විරුවා රණවිරුවා වී වසර 11ක් ගත වෙන දවස. රණවිරුවන්ගේ ජීවිත කැපකිරීම මැදින් අපට නිදහස් දේශයක් දිනා දුන් ඒ විජයග්‍රහණයේ දිනය මැයි 18. අදත් ඒ රණවිරුව අප ආරක්ෂා කරාවි. අදින් පසුවවත් අපි රකින ඒ රණවිරුවා ආරක්ෂා කරගමු. රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා යෝධ බලවෙර දිරිය ලැබගෙන මව්බිමට මගේ වාසනා විපුල විරි